අදත් එක වෙලා ඉන්නේ TH අන්සින් channel එකත් එක්ක. අද දවසකින් අපි පොඩි පාසල් එකක තමයි අපි unboxing කරන්න යන්නේ. මම බලමු අපි කොහොමද මේක unboxing කරන්නේ කියලා. ඉතින් මුලින්ම අපි මෙතන පැකින් එක අපි මේක කවරේ ඉවත් කරගමු කතරකින් කපලා. හරි ඒක අයින් කරාම ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ තියෙන අපේ මයික්‍රොෆෝන් එක. මම අර මයික්‍රොෆෝන් එකක් තමයි ඕඩර් කරේ. ඉතින් අපි බලමු මේකත් මේ කවර් එකත් කඩලා මේ මයික්‍රොෆෝන් එක කොයි වගේද කියලා. මේ වගේ තව කවර් එක දාලා තියෙනවා ඔයගොල්ලන්ට පේන්නේ. ඒකත් අපි දාලා බලමු. ඔයගොල්ලන්ට පේනවා මයික්‍රොෆෝන් එක ගොඩක් වාසි විදියට තමයි හම්බෙලා තියෙන පේනවා ඉතින් මේක අර මේ වයර් එක එක්කන් පස්සේ දිගෑරෙන්නේ නැති වෙන මේ වගේ අලවන කෑල්ලකින් අපිට සම්බන්ධ කරලා දීලා තියෙනවා. ඉතින් අපි ඒකත් ගලවගත්තම ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මේ වගේ අපේ මයික් එක තියෙනවා. ඉතින් මේකේ වයර් එක මාරම දිගයි ඔයගොල්ලන්ට පේනවනේ ඉතින් ඔයගොල්ලන්ට ඕන වැඩක් පාස් කරගන්න පුළුවන් මේ මයික් එක ඔයාලට මිලදී ගත්තා. මේක පුංචි මුදලකට තමයි මම මේක මිලදී ගත්තේ. ඔයගොල්ලන්ට මම මේක වීඩියෝ එකේදී අන්තිමේදී කියන්නම් මේ කොයි ගානකටද මිලදී ගත්තේ කියලා. ඉතින් මෙන්න මේ වගේ ක්ලිප් එකක් ඔයගොල්ලන්ට එනවා මේකට. මේක අපිට මයික් එකේ අර ස්පොන්ජ් කෑල්ල වගේ පහළ කොටසට මේක දාගත්තම ඔයගොල්ලන්ට මේක ෂර්ට් එකට වගේ මවුන්ට් කරගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට මේක අතේ තියන් වොයිස් කරන්නත් පුළුවන්. නැත්නම් ෂර්ට් එකට මවුන්ට් කරගන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් බලමු දැන් අපි ඊළඟට මේ ස්පොන්ජ් කෑල්ලක් තියෙන්නේ මොකටද? මේක තියෙන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් ටවුන් එක බස් ස්ටෑන්ඩ් එක වගේ ට්‍රැවල් වොග් එකක් කර කර මේ මයික් එක දාගෙන යනවා නම් ඔයගොල්ලන්ට අර එක එක වාහනවල සද්ද හුලන් සද්ද සත්තුන්ගේ සද්ද වගේ ඒවා බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ඒවා අයින් කරලා ඔයාලගේ වොයිස් එක විතරක් මේකට දෙන්න තමයි මේ ස්පොන්ජ් කෑල්ල තියෙන්නේ. ඉතින් මේක මේ විදිහට හයි කරගෙන ඉන්න එක තමයි මම රෙකමන්ඩ් කරන්න හොඳයි. ඉතින් අපි බලමු ඊළඟට මොන මේක කොච්චර දිග වයර් එකක්ද මේකට එන්නේ කියලා ඔයගොල්ලන්ට පේනවා කි ඉතින් මේක උච්ච මුදලකට ඒක පාසි ඔයගොල්ලන්ට ඊළඟට ඉතින් අපි බලමු මෙන්න මේකේ ඔයගොල්ලන්ට පේනවා කි කනෙක්ට් කරන පින් එක. මේ පින් එක ඉතින් සාමාන්‍යයෙන් කම්පියුටර් එකට වගේ තමයි දෙන්න පුළුවන්. ස්මාර්ට්ෆෝන් වලට මේ වගේ පින් නැහැ. සාමාන්‍යයෙන් Samsung ෆෝන් වලට වගේ නම් තියෙනවා. Apple ෆෝන් වලට තමයි බැරි. අපි බලමු මේක කනෙක්ට් මේක වීඩියෝ ක්ලිප් එකක් බලමු නේද? ලස්සනයි. ඉන්නේ අපේ පුංචි මයික් දැක්කනේ ඉතින් මේක ගොඩක් දිග වයර් එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේක පුංචි මුදලකට තමයි ඉතින් දැන් මම පෙන්නන්න යන්නේ කොයි වගේ මුදලකටද මේක මම ඕඩර් කරගත්තේ කියලා. ඉතින් මේක මම ඕඩර් කරගත්තේ දරාස් එකකින් මෙන්න මේ වගේ 350ක වගේ මුදලකට. ඩිලිවර් ගාස්තුත් එක්ක මන්ට ගියේ 339ක වගේ පුංචි මුදලක්. ඉතින් ඔයගොල්ලන්ටත් මේක ෆ්‍රී ඩීල් දාගත්තොත් එහෙම 350කට වගේ 400කට වගේ ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් දවස් දෙකක් තුනක් ඇතුළත මේ මයික් එක ඔයාලට ගෙදරටම ගෙනල්ලා දෙන්න පුළුවන්. එහෙනම් ඔන්න අදට වීඩියෝ එක කරා ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙනවා. එහෙනම් ඔයාලට ගුඩ් බයි. සුබ දවසක්.